Hi guys, welcome to my YouTube channel. So this is my first video of my channel. Then මම ඔයාලව ගෙනියන්න ඉතින් මගේ first video එක dessert එකක් හදන විදිහ. එහෙනම් යමු මාත් එක්ක ඒක කොහොමද හදන්නේ කියලා බලන්න. එහෙමනම් first step එක තමයි butter gram 100කට icing sugar gram 125ක් හොඳට පෙරලා mix කරගන්න ඕනේ. ඊළඟට අපි cocoa powder gram 25කට fresh milk මේස හැන්දක් දාලා හොඳට mix කරගන්න ඕනේ. एक स्पैचुला එකක් यूज කරගෙන හොඳට ෆ්ලට් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට එනකම් ඔයාලා හොඳට මික්ස් කරගන්න ඕනේ මේක. ඊළඟට ඔයාලා කරන්න ඕන දේ තමයි මාර් බිස්කට් පොඟව ගන්න ඕනේ එක. ඔයාලා ගන්න මේකට හදන්න ගන්න විදුලි බවුල් එකේ ප්‍රමාණයට ඔයාලට කැමති ප්‍රමාණයක් මාර් බිස්කට් यूज කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්තු ෆස්ට් ලේයර් එක මාර් බිස්කට් यूज කරලා ඊට පස්සේ ඔයාලා මුලින් හදාගත්තු මිශ්‍රණය ස්පැචුලා එක යූස් කරගෙන අපි මේ දාගත්තු මාර් බිස්කට් ෆස්ට් ලේයර් එකට හොඳට තවර ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. මෙතන මම චොක්ලට් ගනාශක හදාගන්න නියුට්‍රිලා බටර් ෆ්‍රෙෂ් මිල්ක් යූස් කරගත්තා. ඉතින් ඔයාලට මේක හදාගන්න චොක්ලට් ගනාශක යූස් කරගන්න පුළුවන් චොක්ලට් දාලා. එහෙම නැත්නම් වෙන විදිහකට හදාගන්නත් පුළුවන්. මම හදාගත්තේ නම් නියුට්‍රිලා යූස් කරගෙන. ඊට පස්සේ ඔයාලා හදාගත්තු ලේයර්ස් වලට උඩින් මේක වක් කරගන්න ඕනේ හොඳට. ඒක ස්පැචුලා එක යූස් කරගෙන ඔයාලට දාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට එනකම් හොඳට මාර් බිස්කට් ටික පේන්නේ නැති වෙන්න හොඳට වැහෙනකම් අපි ඒ හදාගත්තු මිශ්‍රණය වක් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලා ෆස්ට් ලේයර් එක, සෙකන්ඩ් ලේයර් එක, තර්ඩ් ලේයර් එක වෙනකන් යන්න පුළුවන්. ඔයාලා හදාගත්තු මිශ්‍රණයක විදිහට ඒ විදිහට හොඳට ස්පැචුලා එක යූස් කරගෙන හොඳට මිශ්‍රණය මාර් බිස්කට් වල තවරගෙන මේ විදිහට ලේයර්ස් ටික කම්ප්ලීට්ලි කරගන්න පුළුවන්. ඊළඟට මම පීනට් යූස් කරගෙන ඉතින් ලේයර් එකක් ගැවුවා. ඒක ලස්සන ඩෙකරේට් එකක් විදිහට මගේ ඩෙසර්ට් එකේ. සෝ ඔයාලට ඉතින් මේකට ඇඩ් කරගන්න පුළුවන් වෙන මුද්දරප්පලම්, පැණි කජු, කජු වගේ දේවල් ඇඩ් කරගන්න පුළුවන්. but මම යූස් කරගත්තේ නම් පීනට්. Then this is the final output of my dessert. ඉතින් මේ තියෙන මම අන්තිමට ඩෙසර්ට් එක හදාගත්තට පස්සේ චුටි කෑල්ලක් කපාගෙන ටේස්ට් එක බලන ගමන්. If you like to watch more videos, subscribe my channel, like, comment and share. Then thank you for watching my video. Then I hope to see you again with another video. Then bye bye guys.